ගෙදරකුණත් එහෙමනේ නේ. ඔය මේ රණ්ඩු නැති සමගි ගෙවල් කියලා තියෙනවා නම් තියෙන්නේ තාත්තලා ඔක්කොම බලය අතහැරපු ගෙවල්. ලංකාවේ සමගි ගෙවල් කියලා જાතියක් තියෙන්නේ. තාත්තලා බලය අතහැරපු ගෙවල් සමගි ගෙවල්. තාත්තලා යම් දේවල් වලට මැදිහත් වෙන්න යන ගෙවල් කියන්නේ කුලල් කන ගෙවල්. අතහැරියද්ද ඉතින් සතුටින් තාත්තලාට ඉන්න පුළුවන්. තියෙන්නේ තව ටිකක් උඩ තියන්න තමයි. නේද? ඔයා නැත්තම් මට මුකුත් බෑ කියන තරමට සමගි පවුලක් හම්බ වෙනවා. අතාරින්න. බලය අතහරින්න තරමට ඔබ සුවපත්. ආයේ සත පහකට බය වෙන්න එපා ඒකට. බලය අතහරින්න තරමට ඔබ සැනසීමේ. ඔබගේ දියුණුව උදා වෙනවා. මොකද අපි අතහරිනකොට ආස කෙනාට ලැබෙනවනේ. ඒකෙන් අපිටත් වෙන එකක් ලැබෙනවා. එයා ඔක්කොම කරනවා. එයා සතුටේ එයා ජනෙල් වහන්නෙත් එයා කියනවා, ඇඳි හොදන්නෙත් එයා කියනවා, ළමයි හදන්නෙත් එයා කියනවා, එයා නැත්තම් මේවා කෙරෙයි කියනවා. ඊට ෂොක්. ඔබ මේ ලෝකේ කොතනකවත් අතහැරීමට නම් බය වෙන්න එපා.